ini bisa dia. Latihan bisa. Apita namaskar kiamu. Tutiyampi sangan salana gacami. Tutiyampi sangan salana gacami. Satiyampi buddhan salanan gacami. Satiyampi buddhan salanan gacami. Satiyampi dhamman salanan gacami. Satiyampi dhamman salanan gacami. Satiyampi sangan salanan gacami. Satiyampi sangan salanan gacami. Panatipada velamani sikkhapadan samadhiyami. Panatipada velamani sikkhapadan samadhiyami. Adinadana velamani sikkhapadan samadhiyami. Adinadana velamani sikkhapadan samadhiyami.
Samaranne. Oh, ජාතික නිදහස්. කීවෙනි ජාතික නිදහස් උත්සවයද? 75 වෙනි. ගොඩක් ලොකුනේ. 75 වෙනි ජාතික උත්සවය තමයි අපි අද සමරන්නේ නේ. අකු. මේ කවුද අපි තේරියට කියලා තියෙන්නේ? යාළුවා. යාළුවද? අද ටිකක් ඉන්නවා කියලාද කියලා තියෙන්නේ අපි? ඔව්. ජාති කීයක් ඉන්නවද කියලාද අපි කියලා තියෙන්නේ? 4යි නේ. ඔව්. කියමු බලන්න 4. සිංහල ජාතිය කො අපේ සිංහල ජාතිය මේ තියෙන සිංහල ජාතිය ඇඳුම් ඇඳලා බබාලා දෙන්න ඉන්නේ. හරිද? මෙන්න සිංහල ජාතිය නේ ටීචර්. ඔව් සිංහල අම්මයි තාත්තයි නේ. තාත්තා මොනවද ඇඳලා තියෙන්නේ? ඇඳුම මේ ටීචර් වගේ කැන්ටින් එක ඇඳලා ඉන්නේ නේද? අපි කියන සිංහලෙන් ඔසරිය නේ. ඔසරිය ඇඳලා මේ ඇඳුම ජාතික ඇඳුමනේ. ඔව්. එතකොට මේ දෙන්න කවුද? මොන තාත්තයි අම්මා දයිලා තියෙන්නේ? ඔව්. මේ මල් ගහලා දෙමළ ජාතියනේ. දෙමළ ජාතිය තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. අපේ ලංකාවේ ජාති කොටේ දෙමළ ජාතිය පෙන්නලා තියෙනෝනේ නේද? මොන පාටින්ද? මොන පාටින්ද? කොළ පාටින්. කොළ පාටින් පෙන්නලා තියෙන්නේ දෙමළ ජාතියනේ. ඕ මෙන්න දෙමළ ජාතිය ඇඳුමනේ. මෙයා මේ දාත මේ අම්මයි. අපේ ඊට පස්සේ මේ ඉංග්‍රීසි ජාතිය අපි අර බර්ගර් කියලා හඳුන්වන්නේ නේද? මේගොල්ලෝ තමයි මේ කලිසම් එහෙම අඳින්නේ නේ. ඕ මේ ඉන්නේ ඉංග්‍රීසි ජාතිය. කො අපේ මුස්ලිම් ජාතිය? මෙන්න මුස්ලිම් ජාතියනේ. මේ ඉන්නේ. බලන්න මුස්ලිම් අය නේද? ජාති අඳුනලා තියෙන්නේ මෙන්න අම්මා මෙන්න තාත්තනේ. මොන ජාති 4ක් අපේ ලංකාවේ ඉන්නවා. කියන්න බලන්න ජාති 4. ඔව්. ඉන්න ජාතීන් 4 කියන්න. කියන්න බලන්න දැන් ටීචර් කියලා දුන්නානේ. මේ සිංහල. පවුල. දෙමළ පවුල. කොහමද? බර්ගර් පවුල. මේ පවුල. මෙයාලා කවුද? මෙයාලා මොන වගේද? තොප්පියක් කිමු දාලින්නේ? මුස්ලිම් ජාතිය. මුස්ලිම්. දැන් කියන්නේ ඉන්න ජාතීන් 4 සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්. ආයි කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්. මෙන්න මේ මොකද්ද? ශ්‍රී ලංකාව. මොකද්ද මේ? මේ අපි ඉන්න ලංකාවනේ. අපි ඉන්නේ මේ ලංකාව ඇතුලේ නේද? ඒකනේ. මෙන්න මේ ලංකාව ඇතුලේ තමයි මේ පවුල් 4ම ඉන්නේ නේ. මේ අපේ පුංචි ලංකාව ඇතුලේ සිංහල ජාතීන් ඉන්නවා, දෙමළ ජාතීන් ඉන්නවා, මුස්ලිම් ජාතීන් ඉන්නවා, බර්ගර් ජාතීන් ඉන්නවනේ. නේද? ඔව්. ටීචර් කිව්වා නේද? මේ ලංකාවේ අපි ඉන්නේ කොහෙද? කොතනද ඉන්නේ අපි? දකුණු පළාතේ. දකුණු පළාතේ. මේ දකුණු පළාතේ පහළම තියෙන්නේ නේද? මෙන්න මේ හරිය තමයි අපි ඉන්නේ. එතකොට මේ ලංකාව වට වෙලා තියෙන්නේ මොකෙන්ද? මූදේ. මේ ලංකාව වටේටම තියෙන්නේ මූද. ඇයි අපි නිදහස් දිනේ සමරන්නේ? ඇයි අපි නිදහස් දිනේ සමරන්නේ? ඊ කියලා දුන්නා. ඇයි?
ජනතාව අල්ලගෙන නේද තිබුණේ? අපේ රටේ ජනතාව අල්ලගෙන නේද තිබුණේ? ඕ එයාලා අපේ රටේ අය අපේ රටේ සිංහල මාමලා ඒ සුද්ධ මාමලාව එලවල දාලා අපේ රට ඒ සුද්ධ මාමලාගෙන් බේරගත්ත නේද? ඒ බේරගත්ත දිනේ තමයි අද මේ අපි සමරන්නේ නේ 75 වන නිදහස් සමරුම කියන්නේ 75 වන නිදහස් දිනය. නිදහස් දිනෙට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහමද? Independence Day. දැන් අපි අර නිදහස් දිනේට ඉගෙන ගත්ත සින්දුව. ඒක කියමු. මගේ රට මගේ ආසිරියයි මුළු රටෙන් අපට ලැබෙන දේට වඩා වැඩි යමක් බුදුන් අපේ රට වෙනුවෙන් එයම යුතුයකම. අයිකම මගේ රට මගේ අපට ලැබෙන දේට වඩා වැඩි යමක් අපේ රට වෙනුවෙන් එයම යුතුයකම. දැන් මොකද මේ කොඩිය? මොකද මේ කොඩිය නම? ජාතික කොඩිය. මේ ජාතික කොඩිය රතු පාටින් පෙන්නලා තියෙන්නේ මොන ජාතියද? සිංහල ජාතිය. රතු ගොඩයි නේද? ඔව් සිංහල ජාතිය. එතකොට මේ කැබිලි පාටින් පෙන්නලා තියෙන්නේ මොන ජාතියද? මුස්ලිම් ජාතිය. කොළ පාටින් පෙන්නලා තියෙන්නේ මොන ජාතියද? දෙමළ ජාතිය. දැන් ඉන්නේ කවුද? මොකක්ද අතේ තියෙන්නේ? කඩුවක්. ඇයි කඩුවක් අතේ තියන් ඉන්නේ? එඩිටර් බව පෙන්නන්න සිංහල ජාතියේ එඩිටර් බව පෙන්නන්න. මේ වටේ මේ කොළ හතරක් තියෙන මොන කොළද? ඕ කොළ. මොන කොළද? ඕ මේ කොළ හතරේ මොකද පෙන්නන්නේ? ටිකක් ලොකු නාම පුතාලට දැනගන්න පුළුවන් නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ පෙන්නලා තියෙන්නේ. මේ මොකද වටේ ඔක්කොම කහ පාට තියෙන්නේ? ඔව් මේ ಜಾති ඔක්කොගේම මේ පෙන්නලා තියෙන ಜಾති හතරක් අපේ ගාව ඉන්නේ ඉස්සරහා නේද? සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය, බර්ගර් ජාතිය. ඒ ඔක්කොමත් එක්ක අපි එකමුතුව ඉන්නවා කියන්නේ තමයි මේ වටේ කහ පාටේ පෙන්නලා තියෙන්නේ නේද? ඔව්. දැන් ලොකු වුණාම අපේ පුතාලා එකමුතුව වැඩ කරන්න ඕනනේ. සිංහල ජාතියත් එක්ක එකමුතුව වැඩ කරන්න ඕන. අපි මේ ඔක්කොමත් එක්ක තමයි හැම දෙයක්ම කරන්න ඕනනේ. ඒව කරනව නේද?
කො කියන්නේ එහෙම කරනෝ නේද සමගියෙන් ඉන්නෝ නේද ඔව් අපේ රටේ ඔක්කොම එක ජාතින් පුතාලා දැකලා නැහැ කිව්ව ඉඳ තමයි අර ජාතික උත්සවය පෙන්වන්න අනින උඩාලු අර නාගහේ පොළ ගෙනල්ලා පෙන්නලා තියෙන අර දැකලා තියෙනවද පුතාලා නාගහ දැකලා තියෙනවද අපේ රටේ ජාතික උත්සවය අන්න ඒකේ කොළ තමයි අර අතු ගෙනල්ලා තමයි පෙන්නලා තියෙන්නේ දැන් ජාතික පුෂ්පය ඔන්න ජාතික පුෂ්පය මේ කියන්නේ දැන් මේක නිර්මාණය කියන්නේ නැතිලු මෙන්න ජාතික පුෂ්පය ජාතික සත්‍යය කවුද කියලාද මෙයා කිව්වේ ජාතික සත්‍යය කවුද කියලාද කිව්වේ ජාතික සත්‍යය දඬුලේන ජාතික සත්‍යය දඬුලේන ජාතික පක්ෂය කවුද රාලි කුකුලා ජාතික පක්ෂය රාලි කුකුලා ජාතික ක්‍රීඩාව වොලිබෝල් ජාතික ක්‍රීඩා මොකද්ද වොලිබෝල් එතකොට ඒ ටික අපි උදේට මතක තියාගන්න ඕන ලොකු වුණාමත් ඒව අවශ්‍ය වෙන්නේ හින්දා නේද දැන්
කිව්වද?